හෙලෝ කෙට්ටුයි කියලා දුකෙන් ඉන්න අයට උසේ හැටියට බර නැති අයට ඔයාලගේ ඇඟේ බර වැඩි කරගන්න පුළුවන් ඇඟ ටිකක් මහත් කරගන්න පුළුවන් වීඩියෝ එකක් තමයි මේ. කෙට්ටු ඔයාගේ බර වැඩි කරගන්න පුළුවන් කෑම වර්ග වලින්ම වීඩියෝ එක පටන් ගමු. කොස් පොලොස්, කඩල, මුං ඇට, සමපෝෂ, එලකිරි, චීස්, බිත්තර, මස්, ඒ වගේම රට ඉඳි, රට කජු මේ වගේ දේවල් වලින් අපේ ඇඟේ බර අපිට වැඩි කරගන්න පුළුවන්. මම මේ කියන්නේ අපේ ඇඟේ බර සතියට ග්‍රෑම් 500ක් වගේ වැඩි කරගන්න පුළුවන් දේවල්. මේකෙදි මම සප්ලිමන්ට් මොනවත් ගන්නේ නැතුව, ඒ වගේම ක්ෂණික ආහාර ගොඩාක් පාවිච්චි කරන්නේ නැතුව කොහොමද බර වැඩි කරගන්න කියන එක තමයි කියන්නේ. ඒ නිසා ඉවසීමෙන් කාලයක් ගියාට පස්සේ අපේ ඇඟේ බර අපිට සැලකිය යුතු ප්‍රමාණයක් වැඩි කරගන්න පුළුවන්. අපි අපේ ඇඟට කෑම වර්ග දාගන්නවා වගේම එක්සර්සයිස් කරන කෙනුත් අපේ ශරීරය වර්ධනය කරගන්න පුළුවන්. වර්ක්අවුට් කරන්න අපිට පුළුවන් ජිම් එකකට යන්න. එහෙම නැත්නම් ගෙදර ඉඳලා වුණත් අපිට වර්ක්අවුට් කරන්න පුළුවන්. ගොඩාක් වීඩියෝස් තියෙනවා හරියට වර්ක්අවුට් කරන්න කියලා දෙන. මම මේ වීඩියෝ එක කරන්න කලින් මගේ බර සතියට කිලෝ එකක් එකපාරම අඩු වුණා. ඒ නිසා තමයි මෙන්න මේ කෑම වර්ග මම try කරන්න ගත්තේ. හැබැයි මේ වගේ හොඳ රිසල්ට් එකක් තියෙනවා. සතියක් යද්දි මගේ බර ග්‍රෑම් 400ක් වගේ වැඩි කරගන්න පුළුවන් වුණා. ඒ විදියට හරියට මේක කන්ටිනියු කරන්න පුළුවන් නම් ඔයාලටත් හොඳ රිසල්ට් එකක් ගන්න පුළුවන්. ජිම් යද්දී මම කරපු ලොකු වැරැද්දක් තමයි එක දවසට ගොඩාක් වර්ක්අවුට් කරන්න ගත්ත එක. පස්සේදී මම ආම්ස් වලට එක දවසක්, ලෙග්ස් වලට එක දවසක් විදියට බෙදාගෙන තමයි වර්ක්අවුට් කරන්න ගත්තේ. අපි කෙට්ටු අය නිසා මේ වර්ක්අවුට් කරනකොට ගොඩාක් හිමින් තමයි කරන්න ඕනි. ඒ වගේම හොඳට වතුර බොන්න ඕනි. අපි රට ඉඳි වලට එළඟි තෙල් දාලා කන්න පුළුවන් නම් හොඳයි. ඒ වගේම තමයි දවසට බිත්තර 3ක්වත් ඔයාලට කෑමට ගන්න පුළුවන් නම් ඒකෙන් අපේ ඇඟට අවශ්‍ය ප්‍රෝටීන් ප්‍රමාණය අපිට ලබා ගන්න පුළුවන්. මොකද අද කාලේ හැටියට අපිට අඩු මුදලකින් වැඩි ප්‍රෝටීන් ප්‍රමාණයක් ගන්න පුළුවන් දෙයක් තමයි බිත්තර කියලා කියන්නේ. ඒ වගේම තමයි චිකන් වල චිකන් බ්‍රෙස්ට් එක කන්න පුළුවන් නම් ගොඩක් හොඳයි කියලාත් කියනවා. කෙට්ටු කෙනෙක් නම් උදේ කෑම වේල මිස් කරගන්න හොඳ නෑ. උදේ කෑම වේල අත්‍යවශ්‍යයි අපේ ඇඟට. උදේ කෑම වේලෙන් පස්සේ දවල් කෑම වේල එනකන් බඩගින්න ඉන්න එපා. බඩ හිස්ස තියන්න එපා. ඒ උදේ කෑම එකත් දවල් කෑම එකත් අතරේදීවා තව මොනවා හරි දෙයක් කෑමට එකතු කරගන්න. ඒක පාන් පෙත්තක් වෙන්න පුළුවන්, බිස්කට් වෙන්න පුළුවන්. ඔයා කැමති කෑම එකක් එකතු කරගන්න. බඩගින්නේ ඉඳලා බඩ හිස් කරගත්තොත් අපේ ඇඟේ තියෙන හෙල්දි ෆැට් එක වුණත් අයින් වෙලා යන්න පුළුවන්. ජිම් එකට යන කෙනෙක් නම් ඔයාලා වර්ක්අවුට් කරන්න කලින් වෝම් අප් එක කරලා ඉන්න. වෝම් අප් එක නොකර අපි වර්ක්අවුට් කරනවා කියන්නේ ඒක අපේ ඇඟට හොඳ නෑ. අපේ ඇඟට වෝම් අප් එක දීලා තමයි අපි වර්ක්අවුට් එක කරන්න ඕනි. ඒ වගේම තමයි වර්ක්අවුට් කරලා ඉවර වෙලා ඇඟ හොඳට කූල් ඩවුන් කරන්න. මොකද අපි එක්සර්සයිස් කරගෙන ඉන්නේ. ඒ නිසා අපේ ඇඟට කූල් ඩවුන් එකක් අත්‍යවශ්‍ය වෙනවා. මම ආයෙම සැරයක් කියනවා මේ මම කියන්නේ මගේ ඇඟේ බර වැඩි කරගන්න මම කරපු දේවල් ගැන. සප්ලිමන්ට් මොනවත් ගත්තේ නෑ. ඉතින් ඒ දේවල් ගත්තේ නැතුව මම පුළුවන් තරම් හෙල්දි විදියට තමයි මගේ ඇඟේ බර වැඩි කරගන්න හිතුවේ. ඒ නිසා මේ දේවල් කරද්දී සමහර කෙනෙක්ට කාලයක් යන්න පුළුවන් රිසල්ට්ස් ලැබෙන්න. ලෙග්ස් ඩේ එකකින් පස්සේ මේ තියෙන්නේ මගේ ආම්ස් වලට මම ආපු දවස්. ඇත්තටම මට ඊට පහවෙනි දෙන්න බැරි වුණා. මේ ඊට දවස් දෙකකට පස්සේ මං ඇවිත් තියෙන්නේ.
නින්ද කියන්නෙත් අපේ ඇඟට අත්‍යවශ්‍යම දෙයක්. අපේ ඊළඟ දවස හොඳට පටන් ගන්න, ඇක්ටිව් විදියට පටන් ගන්න පුළුවන් අත්‍යවශ්‍යම සාධකයක් තමයි නින්ද කියලා කියන්නේ. කෘතිම බීම වර්ග බොනව වෙනුවට අපිට පුළුවන් යෝගට්, කිරි එහෙම කෑමට එකතු කරගන්න. ඒ වගේත් ප්‍රෝටීන් අන්තර්ගත වෙලා තියෙන නිසා අපේ ඇඟට ඒක හොඳ පෝෂණයක් වෙනවා. මේ හැමදේම එකම දවසේ කෑමට එකතු කරගන්න ඕනේ නැහැ. හැබැයි පුළුවන් හැම වෙලාවකම මේ වගේ පෝෂදායී දේවල් කෑමට එකතු කරගන්න. සාමාන්‍යයෙන් දවසට වේල් 3ක් කෑම ගන්නවනේ. හැබැයි ඇඟේ බර වැඩි කරගන්න ඕනි කෙනෙක් නම් දවසේ ප්‍රධාන කෑම වේල් 3ට අමතරව තව කෑම වේල් 2ක්වත් එකතු කරගන්න බලන්න. මොකද අපේ ඇඟට අපි පෝෂණය ලබා දිය යුතුමයි අපේ ඇඟේ බර වැඩි කරගන්නව නම්. ඔයාලටත් මේ ක්‍රමය try කරන්න හිතෙනවා නම් ටික දවසක් කරලා බලන්න results ලැබෙයි. ඔයාලට ලැබුණු results මොනවද කියලාත් comment එකක් දාගෙන යන්න. තව වීඩියෝ එකක් අරගෙන එනකම් හැමෝටම සුබ දවසක් වේවා.